ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඔටුවන් ගැනයි. ඔටුවන් යනු අතිශයින්ම ආකර්ශනීය සතුන් කොටසක් වන අතර ඔවුන්ගේ හැසිරීම හා ජීවන රටා ගැන අපි අද ගැඹුරින් ගවේෂණය කරමු. ඉතින් ඔබ මේ වීඩියෝවේ අවසානයේ තිබෙන රැඳී සිටියොත් ඔබට පුළුවන් ඔටුවන් ගැන කිසිදාක නොඇසූ කරුණු රාශියක් දැනගන්න. ඔටුවන් යනු වාහනයක් ලෙස භාවිතා කරන සතුන් අතර ප්‍රමුඛ ස්ථානයකට සත්ත්ව කොට්ටාසයකි. ඔවුන්ගේ ශරීරයේ උණුසුම් වීලි පරිසරයන්ට අනුවර්තනය වී ඇත. ඔවුන්ගේ කූඹාරම් තුල ජලය ගබඩා කර ගැනීමේ හැකියාව ඇති අතර එමගින් දින ගණනාවක් ජලය නොබී දිවි ගෙවන්න පුළුවන්. ඔටුවන්ගේ කූඹාරම් වල ඇත්තේ මේදයයි. ඒ වගේම මෙම මේදය ඔවුන්ට ආහාර නොමැතිව දින ගණනාවක් ජීවත් වීමට උපකාරී වෙනවා. ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය මෙම මේදයෙන් ලබා දෙනවා. එම නිසා කූඹාරම් ඔටුවන්ගේ ජීවිතයේ ඉතාමත් වැදගත් කොටසකි. ඒ වගේම ඔටුවන්ගේ දිවද ඉතාමත් විශේෂිත අවයවයක් වන අතර ඒ ඔවුන්ගේ පරිසරයට අනුවාදනය වීමට උපකාරී වෙනවා. ඔටුවන්ගේ දිව දිගු හා ඝන පටල සහිත වන අතර ඒ කටුක හා රළු ශාක ආහාරයට ගැනීමට උපකාරී වෙනවා. මෙම දිව මගින් ඔවුන්ට කටුක ශාක කොළ සහ අනිකුත් ආහාර පදාර්ථ ආහාරයට ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ඔටුවන්ගේ දිව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට උපකාරී වෙනවා. ඔටුවන් වර්ග කළොත් කොට්ටාස දෙකක් ඉන්නවා. එනම් කූඹැටි ඔටුවන් සහ ද්වි කූඹැටි ඔටුවන්ය. කූඹැටි ඔටුවන් බොහෝ විට ආප්‍රිකාවේ හා මධ්‍යම පෙරදිග ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ද්වි කූඹැටි ඔටුවන් ආසියාවේ මධ්‍යම කලාපයේ දක්නට ලැබෙනවා. ඔටුවන්ගේ ඇස්වල දිගු රෙප්පු මගින් ඔවුන්ව වැලි කුණාටු වලින් ආරක්ෂා කරනවා. ඔවුන්ගේ පාදවල විශාල පාදම් ඔවුන්ට රොන් වැලිවල ගමන් කිරීමට උපකාරී වෙනවා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය රාත්‍රියේදී පහත වැටීමට ඔවුන් ඉඩ දෙන නිසා දිවා කාලයේදී උණුසුම් පරිසරයන්ට ඔරොත්තු දීමට හැකියාව ලබා දෙනවා. මිනිසුන් හා ඔටුවන් අතර සම්බන්ධය වසර දහස් ගණනක් පැරණිය. ඔවුන්ව භාවිතා කරනු ලබන්නේ ප්‍රවාහනය, කිරි, මස් සහ ලොම් සඳහාය. ඔවුන්ගේ කිරි අතිශයින්ම පෝෂ්‍යදායක වන අතර ඔවුන්ගේ ලොම් උණුසුම් ඇඳුම් සෑදීමට භාවිතා කරනවා. ඔටුවන් යනු අපි සැලකිල්ලට ගත යුතු අතිශයින්ම විශේෂ සතුන් කොට්ටාසයක් වේ. ඔවුන්ගේ අනුවර්තන හැකියාවන් සහ මිනිසුන් සමග ඇති සම්බන්ධය ඔවුන්ව අද්භූත සතුන් කොටසක් බවට පත් කරනවා. ඉතින් මේ අපි කතා කරපු කරුණු ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ තවත් වටින කියන වීඩියෝ ඔබ නරඹන්න කැමති නම් මතක ඇතිව අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ වටින කියන තවත් වීඩියෝකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.